ආයුබෝවන් මේ ටෙක් පර්ස් බයි ෂාන්. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්න ඒ වගේම ටිකක් හිතන්න ඕන මාතෘකාවක් ගැන. ඒ තමයි ඩ්‍රෝන් එක මිලදී ගන්න කලින් අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියන එක. ඩ්‍රෝන් එක කියන්නේ ගොඩක් දෙනෙක් අතර ඉතාමත් ජනප්‍රිය ගැජට් එකක්. ලස්සනට ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න වගේම විනෝදාංශයක් විදිහට පාවිච්චි කරන්නත් ඒ වගේම වෘත්තීයමය මට්ටමේ වැඩවලටත් මෙන්න මේ ඩ්‍රෝන් පාවිච්චි කරනවා. හැබැයි ලංකාවේ ඩ්‍රෝන් එකක් ගන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේ දේවල් නොදැනව ඩ්‍රෝන් එකක් ගත්තොත් ඔයා අමාරු වෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරමු ලංකාවේ ඩ්‍රෝන් සම්බන්ධ නීති ගැන. මේක තමයි ලංකාවේ ඩ්‍රෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් හරි පාවිච්චි කරන කෙනෙක් හරි ඉතාමත් සැලකිලිමත් විය යුතුම කාරණය. මේ නීති හරියට තේරුම් ගැනීම ඔයාට ගැළපෙන ඩ්‍රෝන් එකක් තෝරගන්න ලොකු උදව්වක් වෙනවා. ඉතින් ලංකාවේ ඩ්‍රෝන් මෙහෙයුම් සම්පූර්ණයෙන් පාලනය කරනු ලබන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්. මෙම නීති පදනම් වෙන්නේ 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත වැනි නීතිමය රාමු මත. මේ නීති කඩ කිරීම දඩ මුදල් වලට යටත් වීම හෝ ඩ්‍රෝන් එක රාජසන්තක කිරීම හෝ සිර දඩුවම් වලට පවා ලක් වෙන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ නීති සැහැල්ලුවට ගන්න එපා. සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඩ්‍රෝන් ප්‍රධාන වශයෙන්ම ඒවායේ බර සහ දත්ත ග්‍රහණ උපකරණ තිබේද නැද්ද යන්න මත වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා. මෙන්න මේ වර්ගීකරණය අනුව ඔයා ගන්න ඉන්න ඩ්‍රෝන් එකට ලියාපදිංචි සහ රක්ෂණය අවශ්‍යද නැද්ද කියන එක තීරණය වෙනවා. ඔයා ඩ්‍රෝන් එකක් ගන්න කලින් දැනගෙන ඉන්න ඕන ඔයා ගන්න ඉන්න ඩ්‍රෝන් එක අයිති වෙන්නේ මෙන්න මේ මොන කැටගරි එකටද කියලා. අපි මුලින්ම කතා කරමු ටෝයි ඩ්‍රෝන් ගැන. ටෝයි ඩ්‍රෝන් එකක් වෙන්න නම් ඔයාගේ ඩ්‍රෝන් එක ග්‍රෑම් 250ට වඩා බරින් අඩු වෙන්න ඕන. ඒ විතරක් මදි. ඩ්‍රෝන් එකේ කැමරාවක් හෝ සෙන්සර් එකක් තියෙන්න බෑ. ජාත්‍යන්තර නීති ගැන සැලකුවොත් කැමරාවක් තිබ්බත් නැතත් ඔයාගේ ඩ්‍රෝන් එක ග්‍රෑම් 250ට වඩා අඩු නම් ඒක ටෝයි ඩ්‍රෝන් කැටගරි එකට වැටෙනවා. ඒත් ලංකාවේ නීතිය තරමක් වෙනස්. ලංකාවේදී ටෝයි ඩ්‍රෝන් කැටගරි එකට වැටෙන්න නම් ග්‍රෑම් 250ට වඩා අඩු වෙන්නත් ඕන, කැමරා එකක් සහ සෙන්සර් එකක් නැති වෙන්නත් ඕන. මොකද්ද මේකට තියෙන නීතිමය පසුබිම? ශ්‍රී ලංකාවේදී ටෝයි ඩ්‍රෝන් එකක් ලියාපදිංචිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම රක්ෂණයක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඔයාට නීතිමය කරදර අවම මට්ටමක තියාගෙන විනෝදය සඳහා ඩ්‍රෝන් එකක් පියාසර කිරීමට අවශ්‍ය නම් ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි ටෝයි ඩ්‍රෝන් එකක් ගන්න එක. අපි ඊළඟට කතා කරමු ස්මෝල් ඩ්‍රෝන් කැටගරි එක ගැන. ස්මෝල් ඩ්‍රෝන් කැටගරි එකට අයිති වෙන්නේ බර ග්‍රෑම් 250ට වඩා අඩු කැමරාවක් හෝ සෙන්සර් එකක් සහිත ඩ්‍රෝන්ස්. මේ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යයි. මේ ලියාපදිංචිය දින 10ක් වගේ ඇතුළත ඔයාට නොමිලේ කරගන්න පුළුවන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ්සයිට් එක මගින්. ඔයා ට්‍රැවල් කරන කෙනෙක් හරි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් හරි නම් මෙන්න මේ වගේ ඩ්‍රෝන් එකක් මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. DJI mini series එකට අයිති වෙන ඩ්‍රෝන්ස් ග්‍රෑම් 250ට වඩා බර අඩුයි. ඉතින් හොඳ කැමරා ක්වොලිටි එකකුත් එක්ක රක්ෂණ ආවරණය සඳහා වියදමක්ද නොකර ඔයාට ඩ්‍රෝන් එකක් ගන්න අවශ්‍ය නම් ඔයා යන්න ඕනේ ස්මෝල් ඩ්‍රෝන් කැටගරි එකට. ඊළඟට අපි කතා කරමු ලාර්ජ් ඩ්‍රෝන් කැටගරි එක ගැන. මෙන්න මේ කැටගරි එකට අයිති වෙන්නේ ග්‍රෑම් 250ට වඩා බරින් වැඩි ඩ්‍රෝන්ස්. කැමරාවක් තිබුණත් නැතත් මෙන්න මේ ඩ්‍රෝන් ලියාපදිංචිය සහ රක්ෂණය කිරීම අනිවාර්යයි. මෙන්න මේ රක්ෂණාවරණය තුළින් ඩ්‍රෝන් එක යවන වෙලාවේදී තුන්වෙනි පාර්ශ්වයකට සිදුවෙන්න පුළුවන් අනතුරු ආවරණය කරනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඩ්‍රෝන් එකක් තෝරගන්න හේතු තමයි හොඳ කැමරාවක් සහ වැඩි පියාසර කාලයක් සහ ඔයා වෘත්තීමය හෝ අර්ධ වෘත්තීමය කාර්යයන් සඳහා භාවිතා කරනවා නම් මෙන්න මේ වගේ ඩ්‍රෝන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ වගේ ඩ්‍රෝන් එකක් පාවිච්චි කරද්දී ඔයාලට වාර්ෂික වියදමක් දරන්න වෙනවා රක්ෂණ ආවරණය සඳහා. ඊළඟට අපි කතා කරමු හෙවි ඩ්‍රෝන්ස් ගැන. හෙවි ඩ්‍රෝන්ස් කියන්නේ කිලෝග්‍රෑම් 25ට වඩා බරෙන් වැඩි ඩ්‍රෝන්. මේ ඩ්‍රෝන් සඳහා රක්ෂණ ආවරණය සහ ලියාපදිංචිය අනිවාර්යයි. මම මේ ඩ්‍රෝන් ගැන වැඩි කතා කරන්න යන්නේ මොකද මේ කැටගරි එකේ ඩ්‍රෝන් භාවිතා කරන්නේ කාර්මික කෘෂිකාර්මික හා සමීක්ෂණ කටයුතු සඳහා. අපි ඊළඟට කතා කරමු ලංකාවේ ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරද්දී තියෙන නීති මොනවාද කියලා. ලංකාවේ ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන අපි ඉන්නේ තහනම් කලාපයකද කියලා. ඒ කියන්නේ no fly zones. මෙන්න මේ වගේ කලාපක ඉඳලා අපිට කිසිසේත්ම ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න බෑ. මෙන්න මේ කලාප වලට අයිති වෙනවා ගුවන් තොටුපළක සිට කිලෝමීටර් 8ක වපසරියක්. ඒ වගේම හමුදා කඳවුරු, පුරාවිද්‍යාත්මක ස්ථාන, ජාතික වනෝද්‍යාන වගේ තැන්වලත් අපිට ඩ්‍රෝන් ෆ්ලයි කරන්න තහනම්. ඔයාට මෙන්න මේ no fly zones මොනවාද කියලා බලා ගන්න පුළුවන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ්සයිට් එකෙන් මෙන්න මේ විදියට.
ඒ වගේම අපි දැනගන්න ඕන ඩ්‍රෝන් එකක් යවන්න පුළුවන් උපරිම උස මොකක්ද කියලා. අපිට ලංකාවේ ඩ්‍රෝන් එකක් යවන්න පුළුවන් උපරිම උස තමයි මීටර් 120ක්. ඒ කියන්නේ අඩි 400ක්. අපිට මෙන්න මේ ප්‍රමාණයට වඩා ඉහළට ඩ්‍රෝන් එකක් යවන්න අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ අවසරයක් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ලබා ගත යුතුයි. ඉතින් වැදගත්ම කාරණය තමයි ඔයා මේ ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරලා තිබ්බට මදි. ඔයා මේ ඩ්‍රෝන් එක යවන හැම අවස්ථාවකම සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසර පත්‍රය ලබා ගත යුතුයි. ඒ කියන්නේ ෆ්ලයිට් ඇප්‍රූවල් ලෙටර් එක සහ සිකියුරිටි ක්ලියරන්ස් එක ලබා ගත යුතුයි. මෙන්න මේ දෙක නැතුව ඩ්‍රෝන් එක ෆ්ලයි කරොත් ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඉතින් කොහොමද මෙන්න මේ ඇප්‍රූවල් එක ලබා ගන්න? ඔයා ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ඉන්න දවසට දවස් 10කට කලින්, ඒ කියන්නේ වැඩ කරන දවස් 10කට කලින් ඔයා මෙන්න මේ ඇප්‍රූවල් එක රික්වෙස්ට් කරන්න ඕන. කොහොමද මෙන්න මේ ඇප්‍රූවල් එක රික්වෙස්ට් කරන්නේ? ඔයා යන්න ඕන සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකේ වෙබ්සයිට් එකට. මෙන්න මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට පුළුවන් මේ ඇප්‍රූවල් ලෙටර් එක රික්වෙස්ට් කරන්න. ඒකේ තියෙනවා ඩ්‍රෝන් කියලා සෙක්ෂන් එකක්. ඒ ඩ්‍රෝන් සෙක්ෂන් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් CAASL online drone approval system කියලා. මෙන්න මේක through ඔයාලට ලේසියෙන්ම මෙන්න මේ approval එක ගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු step by step මෙන්න මේ approval එක කොහොමද ගන්න කියලා. හරි, එහෙනම් අපි අද වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. අපි අද කතා කළේ ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන් එකක් මිලදී ගන්න කලින් ඔබ සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද කියන එක. ඉතින් අමතක කරන්න එපා මෙන්න මේ ඩ්‍රෝන් නීති කාලෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඩ්‍රෝන් එකක් ප්‍රයාසර කරන්න කලින් අලුත්ම තොරතුරු මොනවද කියලා නැවත වතාවක් සිවිල් ගුවන් සේවා අධිකාරී වෙබ්සයිට් එක වන www.caasl.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා තහවුරු කරගන්න එක ගොඩක් නුවණට හුරුයි. ඉතින් අද කතා කරපු දේවල් වලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඩ්‍රෝන් ගැන උනන්දු වෙන ඩ්‍රෝන් එකක් ගන්න හිතන් ඉන්න ඔයාගේ යාළුවටත් බලන්න මෙන්න මේක ෂෙයා කරන්න. ඔයාලට මේ සම්බන්ධ තියෙන ප්‍රශ්න, අදහස්, එහෙමත් නැත්නම් ඔයාලගේ අත්දැකීම් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වැදගත් ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.